කතා කරමු බ්ලෙන්ඩර් software එකේ navigate වෙන විදිය. ඉතින් මොකද්ද මේ navigate වෙනවා කියලා කියන්නේ? navigate වෙනවා කියලා කියන්නේ basically අපි මේ 3D world එකකනේ වැඩ කරන්නේ. එතකොට මේ 3D world එකේ අපි හදන objects දිහා අපිට එක එක පැති වලින් බලන්න ඕන වෙනවා. මේක ඉස්සරහින් බැලුවම මොන වගේද පැත්තෙන් බැලුවම අපිට මේ කැමරාව එක කරකවලා ළඟට වෙලා ඈතට කරලා එම ඔන්නෝම අපිට එක එක විදිහට අපි හදන object එකේ හැඩතල දිහා අපිට බලන්න ඕනේ වෙනවා. එතකොට ඔන්න ඕකට තමයි අපි navigate වෙනවා කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඊට කලින් මම Blender software එකේ interface එකේ තියෙන resolution එක චුට්ටක් වැඩි කරගන්නවා. එතකොට ඔයාලට මේකේ තියෙන fonts icons එහෙම ටිකක් ලොකුවට පේන නිසා මම මෙන්න මේ edit කියන තැනට ගිහිල්ලා ඔයාලට පේනවා මෙතන edit කියන තැනට ගිහිල්ලා මම මෙන්න මේ preferences කියන section එකට යනවා. අතර මෙන්න මෙතනින් තමයි අපි Blender එකට අදාළ settings අනම්මනම් ගොඩක් ඉස්සරහට වෙනස් කරන්නේ add-on install කරන්නේ. ඊළඟට system එකට අදාළ settings key mapping අපිට වෙනස් කරන්න ඔය වගේ ගොඩක් settings තියෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. අපිට දැනට ඕන වෙන්නේ මෙන්න මේ interface එකේ interface කියන section එකේ තියෙන මෙන්න මේ resolution scale එක මම මේ විදිහට 1.1 වලට වැඩි කරගන්නවා. ඒතකොට ඔයාලා වෙන background එකේ මේ විදිහට පොඩ්ඩක් ලොකු වුණා font size එහෙම මම ඊට පස්සේ මේක close කරලා දානවා. හරි. ඊළඟට ඔයාලට පේන ඇති මෙන්න මෙතන යට තියෙනවා mouse එකක icon එකක්. ඉතින් මේකෙන් පෙන්නනවා මම press කරන keys මොනවද කියලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම keyboard එකේ press කරන ඒවාත් මෙතන පෙන්නනවා. මෙතනින් ඉස්සරහට මම මේ add-on එක screencast keys කියන මෙන්න මේ add-on එක on කරලා තියෙන්නේ. එතකොට මොනවා හරි මට කියන්න බැරි වෙච්ච shortcut එකක් හරි මොනවා හරි තිබ්බොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ වෙලාවේදී press කරේ මොන key එකද කියලා මෙතනින් වීඩියෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු software එක ඇතුලේ navigate වෙන විදිය. ඉතින් navigate වෙන්න අපිට උදව් වෙන්නේ මෙන්න මේ viewport එකේ දකුණු පැත්තේ තියෙන මෙන්න මේ button set එක තමයි අපිට උදව් වෙන්නේ navigate වෙන්න. ඉතින් මුලින්ම අපි කතා කරමු rotate කරන්නේ කොහොමද කියලා අපේ view එක. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ පාට තුනකින් ඔයාලට පේනවා. ඉතින් මෙතන තියෙනවා පාට තුනක් තියෙන circle එකක් වගේ එකක්. අපි circle එක පේනවා. අපි මේක උඩට cursor එක ගෙනිච්චට පස්සේ මේකෙන් එළියට ආවට පස්සේ circle එක නැති වෙලා යනවා. ඉතින් අපිට පුළුවන් මේක උඩට cursor එක ගෙනහිල්ලා මේක click කරගෙන left click එක ඔබාගෙන අපි මෙන්න මේක උඩ මෙන්න මේ විදියට අපිට කරකවන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති අපේ view එක කැරගෙනවා. ඉතින් mouse එක දෙපැත්තට එහෙම නැත්නම් horizontally move කරොත් mouse එක දෙපැත්තට මේ විදියට move කරොත් අපිව මෙහෙම මේ අපේ view එක මේ විදියට කැරගෙනවා දෙපැත්තට. ඊට පස්සේ අපි උඩටයි යටටයි mouse එක move කරොත් එහෙම නැත්නම් vertically mouse එක move කරොත් අපේ view එක මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ওই දෙකේ mix එකක් විදියට කොහොම mouse එක move කරන්නත් පුළුවන්. ඊළඟට අපිට අපේ object එකට zoom in zoom out කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මෙතන magnifier icon එකක් වගේ තියෙනවා. අත්කාච් එක icon එකක් වගේ. ඉතින් ඕක උඩ click කරගෙන අපිට පුළුවන් මේ විදියට zoom in zoom out කරන්න. ඊළඟට අපේ view එක pan කරන්න. අපේ view එක pan කරන්න අපිට පුළුවන් මෙන්න මේ අතක icon එකක් ඔයාලට පේනවා. මෙන්න මේක click කරගෙන මෙන්න මෙහෙම අපි මේ බලන් ඉන්න විදියටම angle එකෙන්ම එහා මෙහා යන්න අපිට පුළුවන් මෙන්න මේ අතක icon එකක් තියෙනවා අන්න ඒකේ. ඒකට වෙන view එකකිනුත් අපිට මේ විදිහට ඔන්නෝම pan කරන්න පුළුවන්. එතකොට මේකට කියනවා panning කියලා. ඊළඟට මේ දෙක නම් ඇත්තටම අපිට දැනට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේක press කරොත් අපිව මේ විදිහට කැමරා එක ඇතුළට යනවා. ඔයාලා අපි මුලදීම කතා කරන්නේ කැමරා එකකුත් අපේ default blend project එකක එනවා කියලා. එතකොට කැමරා එකයි cube එකයි light එකයි මේ විදිහට තියෙනවා. කැමරා එකක් තියෙන නිසා අපිට මෙන්න මෙයාව කැමරා icon එකෙන් press කරාම මේ විදිහට කැමරා එක ඇතුළට යනවා. කැමරා එකෙන් පේන view එකට අපිට මෙහෙම යන්න පුළුවන්. ඊට පස්සේ මේ බටන් එක තියෙන්නේ ඇත්තටම perspective සහ orthographic කියලා කියනවා. මේ perspective distortion එක අපිට on off කරන්න පුළුවන් මෙන්න මේ බටන් එක press කරලා. එතකොට ඒක මොකක්ද කියලා අපි ඉස්සරහට කතා කරමු. එතකොට ඔය ටික තමයි basically ඇත්තටම navigation options වගේ විදියට අපිට තියෙන්නේ. එතකොට ඔයාලට තියෙන චුට්ටක් මේ ටික ඔන්නෝම practice කරන්න තමයි. මේක කරකවල කරලා zoom in zoom out කරලා view එක මේ විදියට pan කරලා ඒක අර පොඩ්ඩක් හුරු කරගන්න තමයි ඕනේ මුලදිම මේ navigate වෙන්න 3D world එක ඇතුලේ. හරි. ඉතින් අපිට මේ world එක ඇතුලේ navigate වෙන්න මෙන්න මේ අපි කලින් පාවිච්චි කරපු buttons ටිකට අමතරව අපිට තව shortcut keys වගේකුත් තියෙනවා.
එතකොට අපිට කලින් මෙන්න මේ සර්කල් එකෙන් අපි view එක rotate කරා වගේ rotate කරන්න අපිට පුළුවන් mouse එකේ middle button එක මේ විදිහට press කරගෙන. mouse එකේ middle button එක අපි scroll කරන්නේ. අන්නේ button එක press කරගෙන අපිට මේ විදිහට mouse එක කලින් වගේම horizontally සහ vertically move කරලා අපිට අපේ view එක rotate කරන්න පුළුවන් මේ විදිහට. ඊළඟට අපි shift key එක hold කරලා middle mouse එක press කරගත්තොත් අපිට පුළුවන් අපේ view එක pan කරගන්න. ඊළඟට අපිට පුළුවන් mouse scroll එකකින් මේ විදිහට zoom in zoom out කරන්න. ඊට අමතරව අපිට ආයෙම පුළුවන් control එකත් එක්ක middle mouse එක press කරලා මේ විදිහට zoom in zoom out කරන්න. එතකොට mouse scroll එකෙන් අපිට zoom in zoom out කරන්නත් පුළුවන්. හැබැයි ඔයාලට පේනවා ඒක චුට්ටක් නිකන් අර scroll එක පැන පැන යන නිසා කැඩි කැඩි වගේ යන්නේ. අපිට smooth zoom in කරන්න පුළුවන්. control එකත් එක්ක middle click එකකින් mouse එක ඉස්සරහට පස්සට කරද්දි. එහෙම නැත්නම් vertically mouse එක move කරන ගමන් control එකයි middle mouse එකයි press කරගෙන අපිට පුළුවන් මේ විදිහට smooth zoom කරන්න. ඔන්න අපි viewport එකේ navigate වෙන්න තියෙන ක්‍රම දෙකම කතා කරා. මේ දෙකම අනිවාර්යෙන් ඔයාලා මුලින්ම try කරන්න. ඊට පස්සේ එතනින් ඉස්සරහට ඔයාලට ක්‍රම දෙකම පාවිච්චි කරන්නත් පුළුවන්. මේ දෙකෙන් එකක් පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාලගේ ඉස්සරහ වැඩවලට. ඒකෙන්ද මුලින්ම දෙකම try කරලා ඔයාට set වෙන විදිය මොකක්ද කියලා ඔයා තීරණය කරන්න. එතකොට මම කියන්නේ මෙන්න මේ ක්‍රමයට කරන්න කියලා. හැබැයි මම මෙහෙම දෙයක් කියන්නම්. මම personally පාවිච්චි කරන්නේ shortcuts එක වැඩ කරන ක්‍රමය. ඒකට හේතුවත් මම කියන්නම්. මම ගොඩක් විට මගේ කර්සර් එක මේ විදිහට ස්ක්‍රීන් එක මැද්දේ තියන් ඉන්නේ. මොකද මගේ ඔබ්ජෙක්ට් එක තියෙන්නේ මැද්දේ. මම හදන මොකක් හරි සිනාරියෝ එකක් හරි මොකක් හරි ඔක්කොම තියෙන්නේ මේ ස්ක්‍රීන් එක මැද නිසා මම viewport එකේ තමයි මේ විදිහට viewport එක මැද තමයි ගොඩක් විට කර්සර් එක තියෙන්නේ. එතකොට මම navigate වෙනවා නම් මට මෙන්න මෙහෙම viewport එකේ මුල්ලට මෙහෙම අරන් ගිහිල්ලා මේක මේ rotate කරන එක මට පොඩ්ඩක් කරදරයි. මට ඒතකොට නිකන් ස්පීඩ් එක අඩුයි වගේ දැනෙනවා. ඒකින්ද මම shortcuts වලට හුරු වෙලා තියෙන්නේ. මම මේ cursor එක තියන් ඉන්න තැන ඉඳන්ම මට shortcuts පාවිච්චි කරලා මේ විදියට navigate වෙන්න පුළුවන් නිසා මම ටටක් ගාලා shortcuts වලින් navigate වෙන්න තමයි හුරු වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට ඒ ක්‍රමයට කරන්නත් පුළුවන්. හැබැයි සමහරුන්ට shortcuts මතක නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් පුළුවන් නම් ඔයා මේ shortcuts වලට හුරු වෙන්න මම recommend කරනවා shortcuts වලට හුරු වෙන්න කියලා බය නැතුව. මොකද fast ඔයාට කරන වැඩ ටික කරන්න පුළුවන් නිසා. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා navigation buttons පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද සමහරු අර ගොඩක් softwares අතර මාරු වී වැඩ කරද්දිත් ඒ වගේ shortcuts තියෙනවා. එතකොට blender එකේ shortcuts ගොඩාරියක් තියෙනවා. ඉතින් අර ඔක්කොම පැටලෙන නිසා සමහරුන්ට මේ viewport එකේ තියෙන buttons එහෙම නැත්නම් ඒ icons press කරලා ඒ දේවල් කරන එක lazy shortcuts මතක තියන් ඉන්නවට වඩා. ඉතින් ඔයාට set වෙන විදිය මොකක්ද කියලා ඔයා තීරණය කරන්න. ඊළඟට අපි කතා කරමු view points ගැන. view points ගැන කතා කරන්න කලින් මම මගේ object එක මේ විදියට select කරලා මම keyboard එකේ X key එක press කරලා X key එක press කරාම මේ විදියට මගෙන් අහන object එක delete කරන්නද කියලා මම delete කියන එක දෙනවා. ඊළඟට මම ආයෙම මෙන්න මේ add කියන එකට ගිහිල්ලා mesh කියන එකට ගිහිල්ලා මේ විදියට මෙන්න මේ monkey කියන එක්කෙනාව select කරනවා. ඔයාලට පේනවා Suzanne mesh කියලා මෙතන outline එකකින් Suzanne කියලා නම තියෙනවා. එතකොට මෙන්න මේ monkeyට කියන්නේ අපි Suzanne කියලා තමයි මේ blender එක ඇතුලේ තියෙන iconic object එකක් තමයි මේ Suzanne monkey කියලා කියන්නේ. ඉතින් මම මේ විදිහට monkey add කරගෙන මම කරන්නේ මෙන්න මේ view කියන තැනට ගිහිල්ලා view points කියන තැනට ගිහිල්ලා මෙන්න මේ top කියන එක්කෙනාව දෙනවා. එතකොට ඔයාලට පේනවා අපි කැමරා එක මේ විදිහට top view එකට මේ විදිහට එකපාර switch වෙනවා. ඒ වගේම අපිට පුළුවන් bottom view එකට ඊළඟට front view එකට වගේ ඔන්නෝම මාරු කරන්න. ඉතින් මෙන්න මේ වැඩේම අපිට කරන්න පුළුවන් මෙන්න මේ අපි කලින් කතා කරපු rotate කරන්න පාවිච්චි කරපු මේකට කියනවා gizmo එක කියලා. මෙන්න මේ rotate කරන්න පාවිච්චි කරපු gizmo එකේ තියෙන මෙන්න මේ buttons පාවිච්චි කරලා ඔයාලට පේනවා මේ විදිහට color එක වෙනස් වෙනවා. අපි මේක උඩට cursor එක අරන් ගියාම ඉතින් අපි මෙන්න මේ Z එකට අරන් ගිහින් මේ විදිහට ක්ලික් කරාම top view එකට යනවා. ආයෙම ඒක උඩ ක්ලික් කරාම අපි bottom එකට මාරු වෙනවා. ඊළඟට X key එක press කරාම side එකට ආයෙම X එක press කරාම අනෙක් side එකට Y එකෙන්
රිය view එක ආයෙම y එකෙන් front view එකට මේ විදිහට අපිට මාරු කරන්න පුළුවන්. ඉතින් ඔය ටිකම තමයි මෙතන view points වල තියෙන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා ඉතින් මෙතනින් shortcut එකක් මේ විදිහට තියෙනවා. ඉතින් ඔය වැඩේ අපිට කරන්න පුළුවන් number pad එකේ තියෙන අපේ keyboard එකේ දකුණු පැත්තේ තියෙන numbers ටික. ඒ ටිකට අපි number pad කියලානේ කියන්නේ. එතකොට මෙන්න මේ number pad එකේ තියෙන keys මේ විදිහට press කරලා අපිට පුළුවන් මේ විදිහට switch වෙන්න. එකේ බුවාම front view එක, හතේ බුවාම top view එක, තුනේ බුවාම side view එක. ඔය ඔක්කොගෙම control එක press කරගෙන කරොත් control එකයි 3යි බුවොත් අනික් පැත්තට control එකයි 7යි බුවොත් bottom එක, control එකයි 1යි press කරොත් rear view එක. ඉතින් ඔන්න ඔය විදිහට අපිට views ටික අතර මාරු වෙන්න පුළුවන්. මේ ටිකත් ඔයාලා හුරු වෙන්න. අපි පාවිච්චි කරපු දැන් ක්‍රම තුනක් කතා කරා. මෙතන view කියන menu එකෙන් view points ටික access කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන gizmo එකෙන් කරන්නත් පුළුවන්. නැත්නම් shortcuts පාවිච්චි කරන්නත් පුළුවන්. shortcuts හරි මේක මේ gizmo එක පාවිච්චි කරන එක ඇත්තටම lazy. මොකද මෙතන මේ menu එකක් අස්සට ගිහිල්ලා තමයි අපිට මේ දේ කරන්න වෙන්නේ. ඒක නිසා ඊට වඩා අනික් ක්‍රම දෙක lazy. ඉතින් මම personally පාවිච්චි කරන ක්‍රමෙත් කියන්න මම පාවිච්චි කරන්නේ number pad එකේ තියෙන keys. ඒක මට lazy නිසා. හරි. ඊට පස්සේ අපි හිතමු බැරි වෙලාවත් අපිට දැන් මුලදීම හුරුත් නැහැනේ. අපිව මෙන්න මෙහෙම මෙහෙට ගිහිල්ලා අතරමං වෙනවා. ගිහිල්ලා world එකේ අතරමං වෙනවා අපිට කොහෙද ඉන්නේ කියලා හිතා ගන්න බෑ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට outline එකෙන් මේ විදිහට object එක select කරලා මෙන්න මේ view කියන තැනට ඇවිල්ලා මෙන්න මේ frame selected කියන එකනව දෙන්න. මෙයාව select කරලා තියෙන නිසා අපිට පුළුවන් frame selected කියන එකනව දෙන්න. එතකොට අපේ object එකට මේ විදිහට අපේ view එක මේ විදිහට යනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙතන object එක select නොකර තියෙද්දිත් අපිට පුළුවන් මෙන්න මේ view කියන එකනට ඇවිල්ලා මෙන්න මේ frame all කියන එකනව දෙන්න. එතකොට මේ දෙකේම shortcut එක ඔයාලට පේනවා number pad dot එකයි home එකයි තියෙන්නේ. frame all කියන එකනව දුන්නොත් මේ විදිහට අපේ object ටික ඔක්කොම මේ විදිහට පේන්න අපේ view එක reset වෙනවා. එතකොට shortcuts තමයි අපිට පුළුවන් select කරලා number pad එකේ dot එක press කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් select කරලා නැත්නම් මොකොත් keyboard එකේ home button එක press කරන්න. එතකොට ඔන්න ඔය ක්‍රම දෙකටම අපිට අපේ view එක reset කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී තව දෙයක් කතා කරන්න ඕනේ. අපි මුලින් කතා කරා 3D world එක ඇතුලේ shortcuts පාවිච්චි කරලා navigate වෙන විදිය. ඉතින් මේ shortcuts පාවිච්චි කරද්දී අපි middle mouse එකේ එහෙම ගොඩක් පාවිච්චි කරා. සමහර විට ඔයාගාව තියෙන mouse එකේ මේ middle click එක නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයා ලැප් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඔයා touch pad එකෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට අපිට blender එකෙන් option එකක් දීලා තියෙනවා. අපිට පුළුවන් මේක remap කරගන්න. අපිට පුළුවන් මේ edit වලට ගිහිල්ලා preferences වලට ගිහිල්ලා මෙන්න මේ input කියන එකනාගේ තියෙන මෙන්න මේ emulate 3 button mouse කියන ටික එක on කරන්න. එතකොට ඔයාලට පේනවා tool tip එකක් වැටෙනවා. අපි alt එකත් එක්ක left click එක එබුවොත් මෙයා ඒක middle click එකක් කියලා ගන්නවා. එතකොට ඔයාට ඒකට හුරු වෙන්න පුළුවන්. ඔයා ගාව middle click එකක් නැත්නම් ඔයාගේ device එකේ. ඊළඟට අපි ඊට පස්සේ කතා කරා view points ගැන. මේ view points වලදී අපි keyboard එකේ තියෙන number pad කියන section එක තමයි පාවිච්චි කරන්නේ. සමහර keyboards වල මේ number pad කියන section එක එන්නේ නැහැ. ගොඩක් laptop range වලත් මේ number pad එක එන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ emulate number pad කියන එක නව දාන්න. එතකොට අපේ keyboard එකේ උඩ තියෙන numbers ටික පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ view points අතර මාරු වෙන්න. ඉතින් ඔයාගේ devices වලත් මේ වගේ දේවල් මොනවා හරි තියෙනවා නම් ඔයාට පුළුවන් මේ options පාවිච්චි කරන්න. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු objects manipulate කරන්නේ කොහොමද කියලා.